ආදරණීය තරුණියනි, අදත් උන්වහන්සේ තමන් වහන්සේ සමග ආදරයෙන්, යාඥාවෙන් සහ විශ්වාසනීය සහයෝගීතාවයෙන් සිටීමට හදවත් සොයයි. තම කැඳවීම නැවත නැවතත් නවයවුන් වියේ පසුවන තරුණියන් වෙත උන්වහන්සේ යොමු කරන්නේ සම්පූර්ණ ජීවිත කැපකිරීමක් තුළින් තම ශ්‍රී හෘදයට සැනසීම ගෙන දෙන්නට සහ ලෝකයාගේ අතිමහත් වූ අවශ්‍යතා සඳහා යෙදීමෙන් සහ ආත්ම පරිත්‍යාගයෙන් මධ්‍යස්ථ වීමටත්ය. සුද්ධ වසීසියේ ක්ලාරා තුමියගේ ආදර්ශය. මීට වසර 800කටත් පෙර තරුණ වංශවත් කුල කාන්තාවක් වූ අසීසියේ සුද්ධ ක්ලාරා තුමිය වඩා ගැඹුරු වූ පැවිදි දිවියකට කිසිතුමන් කරන්නා වූ ආරාධනාවට සවන් යොමු කළා. අසීසියේ සුද්ධ ප්‍රැන්සිස් තුමන්ගේ ජීවිතාදර්ශය මෙනෙහි කරමින් සිටි ඇය ධෛර්යමත්ව තමන් සතු ධනය, සැප පහසු දිවිය සහ ලෞකික ආරක්ෂාව යන මේ සියල්ල පසෙ කළා. දිලිඳුකම, බහැපත්කම සහ දේව ප්‍රේමය යන මේ ගුණාංග තුල දේශුව අනුගමනය කළා. ඇයගේ එකම අරමුණ වූයේ සම්පූර්ණයෙන්ම ක්‍රිස්තුතුමන්ට තම ජීවිතය කැප කිරීමයි. දිලිඳු කාන්තාවන්ගේ පැවිදි හවුල නමින් ඇය ආරම්භ කළ පැවිදි පන්තිය අද හඳුන්වන්නේ දිලිඳු ක්ලාරා පැවිදි නිකාය නමිනි. දැහැන් ගතවීම, සත්ප්‍රසාදීය බැතිය, තාපස දිවිය සහ ලෝකයට සහ සභා මාතාව සඳහා යාඥා කිරීමට ඇය කැප වූවා. සමිඳුන් වෙත නෙත් යොමා සිටීම ඇයගේ හදවතට අතිමහත් වූ ප්‍රීතියක් ගෙන දුන් අතර සමිඳුන්ගේ ප්‍රේමයට තම ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කරන්නට ඇය ඉඩ හැරියා. එතුමියගේ පණිවිඩය අදටත් ජීවමානයි. එනම් ක්‍රිස්තුතුමන් පමණක් සෑහේ යන වදන්ය. අප ජීවත් වන්නේ ഘോഷාවෙන්, හැල හැප්පීම් වලින්, අවිනිශ්චිතතාවයෙන් සහ අසහනයෙන් පිරි ලොවකයි. මේ සත්‍යතාවය තුල සභා මාතාවට අවශ්‍ය වන්නේ යැදීම සඳහා තම ජීවිතය කැප කළ හැකි ආත්මයන්ය. ධානගත ජීවිතය ලෝකයෙන් වෙන්වුණ ජීවිත ක්‍රමයක් නොවේ. නමුත් එය යෙදුම තුල ගැඹුරින්ම ලෝකයේ සමග සම්බන්ධ වූ ජීවිත ක්‍රමයකි. දිලිඳු ක්ලාරා පැවිදිවරියන් තම හදවත් තුල දේව ජනතාවගේ ප්‍රීතිය, දුක, බලාපොරොත්තු සහ ඝට්ටන දරා සිටී.